ද්‍රවයක් සහ එහි සංතෘප්ත වාෂ්ප කාමෝෂ්ණත්වයේදී එකිනෙකට ස්පර්ශව ඇත. පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. හරි. අපිට ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. අපි එකින් එක බලමු. මුලින්ම තියෙන වාෂ්ප අණු ද්‍රවයේ අණු වලට වඩා සැහැල්ලුය. වාෂ්ප අණු ද්‍රවයේ අණු වලට වඩා සැහැල්ලුය කියලා කියනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ ද්‍රවය ජලය කියලා හිතුවොත් අපි දන්නවා ජල අණුවක් කියලා කියන්නේ ජල අණුවක් කියලා කියන්නේ H2O. එතකොට මේක වාෂ්පයේ විදිහට තිබ්බත් වාෂ්ප අණුවක් විදිහට තිබ්බත් ද්‍රව අණුවක් විදිහට තිබ්බත් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය එකම අගයක්. සාපේක්ෂ අණුක ස්කන්ධය එකම අගයක්. වාෂ්පයද ද්‍රවයද කියන එක අනුව අණුක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එhmenan ඒ ප්‍රකාශනය වැරදි. වාෂ්ප අණු ද්‍රවය අණු වලට වඩා සැහැල්ලුය කියන ප්‍රකාශනය වැරදි. වාෂ්පය වුණත් ද්‍රවය වුණත් අණු එකම නම් ඒකේ ස්කන්ධය එකම වෙන්න ඕන. අපි සැලකුවේ ජලය නමුත් වෙන ද්‍රවයක් සැලකුවත් මේ වගේම තමයි. දෙවෙනි ප්‍රකාශනයේ කියනවා ද්‍රවයට අණු ඇතුළු වන සහ පිටවන ශීඝ්‍රතාවන් එකිනෙකට සමාන වේ. ඇතුළු වන සහ පිටවන ශීඝ්‍රතාවන් එකිනෙකට සමාන වේ. අපේ ප්‍රශ්නේදී කියනවා ද්‍රවයක් සහ එහි සංතෘප්ත වාෂ්ප. සංතෘප්ත වාෂ්ප ස්පර්ශව ඇත. ඒ කියන්නේ මෙතන තියෙන්නේ සමතුලිතතාවක්. මෙතන තියෙන ද්‍රවය සහ වාෂ්ප අතර සමතුලිතතාවක් තමයි තියෙන්නේ. සංතෘප්ත වාෂ්ප කියලාත් කියනවා. එහෙනම් ද්‍රවයෙන් වාෂ්ප විදිහට ඉවත් වෙන ශීඝ්‍රතාවයි නැවත වාෂ්ප ද්‍රවයට එකතු වෙන ශීඝ්‍රතාවයි මේ දෙක සමාන වෙන්න ඕන. මෙතන තියෙන සමතුලිතතාවක් ද්‍රවය සහ වාෂ්පය අතර. එවනම් මේ ප්‍රකාශනය හරි. ද්‍රවයට අණු ඇතුළු වන සහ පිටවන ශීඝ්‍රතාවන් සමාන වේ කියන ප්‍රකාශනය හරි. මොකද ද්‍රවය සහ සංතෘප්ත වාෂ්පය අතර සමතුලිතතාවක් පවතින නිසා. C ප්‍රකාශනයෙන් කියන්නේ වාෂ්ප අණු අතර දුරෙහි සාමාන්‍යගය ද්‍රවෙහි අණු අතර සාමාන්‍යකට වඩා වැඩිය. ද්‍රවයක් සැලකුවම මේකේ අණු ඉතා ළඟින් පිහිටන්නේ. අන්තර් අණුක ආකර්ෂණ බලය ගොඩක් වැඩි. නමුත් වාෂ්පයක් සැලකුවම අණු පවතින්නේ දුරින්. ඒ අතර ආකර්ෂණ බල අඩුයි. එමනම් ද්‍රවයක අණු අතර තියෙන දුරට වඩා වාෂ්පයේ අණු අතර තියෙන දුර වැඩි වෙන්න ඕන. ඒ ප්‍රකාශනය හරි. එමනම් B හා C ප්‍රකාශන නිවැරදි. නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 4.